පත් කරලා තියෙනවා ඉදිරියට ගෙන යන්න. මොකද දාරණ කියන්නේ 2015 ඔක්තෝබර් මාසයේ තෙල් සංස්ථාවේ සල්ලි වලින් ගම්මතුර ආධාර බෙදනවා කියලා සල්ලි අරගෙන ගිහිල්ලා තියෙනවා කිරිඋල්ලේ മന്ത്രി කෙනෙක්. කුරුණෑගල බෙදන්න. ගම්මතුර ආධාර බෙදන්න. එකක් තමයි තෙල් සංස්ථාවට ගම්මතුර ආධාර බෙදන්න නීතිමය බලයක් නැහැ. නේ? තෙල් බෙදවන්න ටිකක් සාධාරණ. දෙක පරීක්ෂා කරලා බලනකොට ඒ කාලේ කිරිඋල්ලේ ගම්මතුරක් තිබිලත් නැහැ. තුන පරීක්ෂා කරලා බලනකොට ඒ කාලේ කාලයක් තිබිලා. එන මොකද කියලා කියන්නේ මහජනයාගේ මුදල් අභාවිතව ඉදලා තියෙනවා. පරීක්ෂණය ඕක. මේකට මොකක්ද කරන්න කියලා නීතිපති පාර්ලිමේන්තුවට ලියුමක් කරනවා. තවත් 2015 ඔක්තෝබර් වල 2015 ඔක්තෝබර් වල ලියුමක් කියවනවා මෙන්න මේ වැඩක් කළා කියලා මොකද කරන්න කියලා. උත්තරය 2026 ජනවාරි 8 උත්තරාපම කියනවා එතුමයි පෞද්ගලික ලේකම් දෙන්නම අත්අඩංගුවට ගන්න කියලා. අත්අඩංගුවට නම් අධිකරණයට ඉදිරිපත් කරා. ඊට පස්සේ අත්අඩංගුවට ගන්නකොට අරන් තියෙන්නේ එතුමයි බිරිඳයි දෙන්නම. එතකොට අපි මතක හදන්න පටන් ගත්තා මේ පෞල් පිටින් ගන්න එක වැරදිද කියලා. මමත් බැලුවා ඇයි මේ නෝනායි මහත්තයා දෙන්නම ගත්තේ කියලා. මම අපේ අපරාධ පරීක්ෂණ පාර්ලිමේන්තුව මොකද්ද උනේ කියලා. නෑ කිසි වැරද්දක් කරේ නෑ කිව්වා. ගත්තේ ඇමතිතුමයි ඇමතිතුමාගේ පෞද්ගලික ලේඛනය කිව්වා. ඒ අලුත් කිනා මම පරණ කෙනාකට කියන්නේ. බලන්න මොකද්ද පිළිද? අලුත් කෙනාත් එහෙමයි. පෞල් පිටින් යන්නේ පෞල් පිළින් වැඩේ දීලා. වෙන මොකක්ද දැක්කත්තනේ නෑ මස්සිනයි. නේද? මස්සිනා ඇමති නෑ පෞද්ගලික ලේඛන. ඊට කලින් මහත්යගේ පෞද්ගලික ලේකම් මොකද මම ඒක බලන්න ඕනේ දැන් දෙන්නක වෙලා හිටියද කියලා. පෞද්ගලික ලේකම් බලන්න ඕනේ නැද්ද? මොකද මම දන්නවා මා වෙලාවේ පෞද්ගලික ලේකම් මෙයා. දැන් මෙයාගේ අලුත් පරීක්ෂණي. මොකද වෙලා තියෙන්නේ? ඉතින් පෞල් පිටින් මහජනගේ දේපල හොරකම් කරනවා නම් පෞල් පිටින් වෙනවන්න ඕන. තව එක්කෙනෙක් කියනවා අපේ වයසට ගිහපු ඇවිදින්න බැරි ආච්චිත් කියනවා. මම කියන්නේ ආච්චිට එහෙම උනේ නේද? ආච්චිට එහෙම උනේ වංචනික මුණුබුරන් ඉඳලා. පව් මටත් හිතෙනවා පව්. හැබැයි මොකද වෙලා තියෙන්නේ? ඒ වයසක කෙනෙකුට බේරෙන්න දෙන්නේ නැහැ. තමන්ගේ මුදල් සංගවා ගැනීමේ නේද? මෙවලම බවට වයසක ආච්චිපත් කරගන්න. අපි මොකද කරන්නේ? අපිට කියන්න පුළුවන් නේ ආච්චි කියලා ආච්චි නෙවෙයි අපි හොයන්නේ ආච්චිද නැද්ද කියලා නේ අපි හොයන්නේ මොකද්ද? මහජනගේ මුදල් හොරකම් කරලා කොතනද තිබ්බේ? තියලා තියෙන ආච්චි ගාවන ආච්චි ප්‍රශ්න කරනවා. තියලා තියෙන බාප්පා ගාවන බාප්පා ප්‍රශ්න කරලා බාප්පා තාම ආවේ නැහැ. දැන් නඩු දෙකකට මම කරලා ඉන්නේ බලාගෙන ඉන්නේ. පොඩි බාප්පා නඩු දෙකකට මම කරලා දෙන්නේ අධිකරණයට ආවේ නැහැ. බලන්න ඉන්නවා අපි. මොකද වෙන්නේ කියලා. ඊළඟ දෙවෙනි බාප්පා පොතකට ගෙවල්. පෞල් පිටින් කරානම් පෞල් පිටින් විදවන්න ඕන. ඒක අපි කියන්නේ. සමේ කිසි කෙනෙකුට පෞද්ගලික තරහක් නැහැ. අපිට අවශ්‍ය වෙනට යන්නේ යුක්තිය පිළිබඳ විශ්වාසය, සාධාරණ පිළිබඳ විශ්වාසය, නීතිය පිළිබඳ විශ්වාසය තාවුරු කර යුතුයි. ඒ විතරක් නෙවෙයි. හැම කෙනාටම සහතිකයක් ලබා දෙන්න ඕන. මහජනයාගේ දේපල වලට කුමන අපරාධයක් කොයි කාලයක කරත් කොයි හරි වෙලාවක ඒකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා කියන සහතිකය දෙන්න ඕන මෙරට පුරවැසියන්ට. නැත්නම් මොකද වෙන්නේ? හොරකම් කරනවා කාලීසියකටපත් වෙනවා. ඒක වැරදි. අපි තාම ඉස්සරහට ඉන්නවා. ලොකු පොඩි වැඩක් නැහැ. කවදාද වයින්ට වෙන්නේ? කාලකෝණයට වැඩක් නැහැ. යෙදුනකවද ඒ අපරාධයට සාධාරණ රීතියේ වගකීම් වෙන තමයි මේ රටේ ජනතාව සාධ්‍ය බහුතර බලය දීලා මෙයාට හිතුවේ බලාගෙන ඉන්න මෙයාට නෙමෙයි මෙයාට කරන්නේ තමයි මම දන්නවා
ජනතාවට තියෙනවා නම් තියෙන මේවා කරන එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මේවට ටිකක් ප්‍රමාදයි නේද කියන්නේ. එහෙමනේ තියෙන්නේ. එහෙමනේ තියෙන්නේ. කරන එකට ගැටලුවක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙන ප්‍රමාදයි. නෑ. ප්‍රමාද නෙමෙයිවා හරියට කරන්න. ආණ්ඩුවට පැවරෙන පොඩි වැඩ කොටසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනවා. නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් ගන්නවා. අල්ලස් කොමිසම පරීක්ෂණ පවත්වනවා. අල්ලස් කොමිසම නීතිඥවරුන්ගේ සහාය ගන්නවා. අරගෙන ඉවරලා මහා අධිකරණයේ අධිචෝදනා සහිත නඩුව දානවා. ඊට පස්සේ නඩුව විභාග කරන තමයි දඬුවම ලබා දෙන්නේ. දඬුවම ලබා දීමේ බලයක් හෝ දඬුවම ලබා දීමේ හැකියාවක් ආණ්ඩුවකට නැහැ. ආණ්ඩුවට දෙන මොකද්ද? අපේ රටේ දඬුවම ලබා දීමේ බලය තියෙන අධිකරණයට අපි කරන්නේ මොකද්ද? මේ කර්ම හරියට පරීක්ෂණ කරලා හරියට නඩුව ගොනු කරලා චෝදනා ඉදිරිපත් කරලා අධිකරණයට ඉදිරිපත් කිරීම තමයි අපේ කාර්යභාරය. මම හිතන්නේ මේ වෙනකොට නඩු ගොඩක් වැටුණා. මම හිතන්නේ මේ අප්‍රේල් මාසයේ තවත් නඩු ගොඩක් වැටි. ඒක අධිකරණයේ ප්‍රශ්න බලා ගන්නවා. නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරි මහතුරු කියලා කරුණු ඉදිරිපත් කරනවා. විනිශ්චයකාරතුමා තීරණය කරයි. මොකද්ද කරන්න ඕනේ? දැන් තීරණය කරන්නේ මේ ලක්ෂ 26ට අවුරුදු 16. මතකයි. මන්දක විනිශ්චයතුමා කිව්වා එතුමාගේ නීතිඥ මහත්මයා ඉල්ලනවා මේකට යම් දඬුවම